සිංහල සිනමාවේ නිල් රැජින ලෙස විරුදාවලිය හිමි කරගත් රංගන ශිල්පිනී මාල්නි පොන්සේකා මහත්මිය අද අලුයම අභාව ප්‍රාප්ත වුණා. පියුරු පිල්කාර රෝගයකින් කලක් තිස්සේ අසනීප වී සිටි අය කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී තමයි මෙලෙස ජීවිතයට සමුදී තිබෙන්නේ. වන්‍යාරච්චිලාගේ මාල්නි සෙනෙහෙලතා ෆොන්සේකා නමින් 1947 අප්‍රේල් මාස 30 වන දින කැලණිය ප්‍රදේශයේදී උපත ලද ඇය මිය යන විට 78 වන වියේ පසු වුණා. ඇගේ 78 වන උපන්දිනය වෙනුවෙන් සෙනෙස්ටා පදනම මගින් සංවිධානය කරනු ලැබූ උපන්දින වැඩසටහනක්ද පැවැත්වුණේ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදීමයි. ඒ සඳහා ඇගේ සහෝදර කලාකරුවන් මෙන්ම නවපරපුරේ කලා ශිල්පීන් රාශියක්ද එක්ව ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. ඇය වෙනුවෙන් බොහෝ දෙනෙක් මේ වන විට ශෝකී සටහන් තබා තිබෙන අතර මේ අතර තිබූ සුවිශේෂී සටහනක්. සිංහල සිනමාවෙන් බිහි වූ සුන්දරතම නිලිය ලංකාවෙන් බිහිවන පළමු ලෝක රූ රැජින සිනමාවට පිවිසෙන තෙක්වත් ජීවත් වීමට වරම් ලැබුණා නම් යනුවෙන් සුන්දර සටහනක් ඇය වෙනුවෙන් තබා තිබුණා.